කොල්ලට වගේම සටන් කාමියට නැත්තම් දුෂ්ටයට හිත ගියපු අවස්ථාවක් තියෙනව නේද? ඔයා නම් තාත්තා වගේමයි කියලා කියලා නැද්ද? කියනවා. හුඟක් කියනවා තාත්තා වගේ කියලා. අදත් ඇහුණ කෙනෙක් කියනවා මට. ඇත්තටම කියනවා නම් මම ගොඩක් තාත්තගේ ඒ දේවල් මම අමතක කරලා තියෙන්නේ විහින්ම මට අවශ්‍ය නැහැ ඒක ගැන හිතන්න. අන්තිමටම නම් මතක ඒක ටිකක් හරිය හිතට එච්චර සුවයක් ගෙනන මතකයක් නෙමෙයි තාත්තා ලෙඩ වෙලා ඉන්න එක ගැන හිටපු එක ගැන මම හරිම ආඩම්බරයි මගේ තාත්තා රොබින් ෆර්නැන්ඩෝ එක ගැන නාරහෑම් පිට එයා පන්සලක බුදු පිළිමය හදලා තියෙනවා ඒක දීලා තියෙන්නේ හැම කලාකාරුවෙක්ම වෙනුවෙන් කියලා තමයි ඒක යට ගහලා තියෙන්නේ එයාගේ නම සඳහන් කරේ නෑ එතන අපි හිතමු දැන් තාත්තා පෙම්වතා චරිතය රංගපාපු චිත්‍රපටයක් ටීවී එකේ ගෙදර ඔක්කොම එකතු වෙලා නරඹනවා. එහෙම අවස්ථා තිබිලා තියෙනවනේ. ඔව්. ඒ වගේ අවස්ථාවල තාත්තා මොනවද කරන්නේ? ඒ ජවනිකාව එනකොට ලස්සනට නැගිටලා යනවා යන්න. ඉතින් අපිටත් එයා ඒ කියන්නේ එයා ලැජ්ජයි අපේ ඉස්සරහා එක බලන්න. හුඟක් ඒගොල්ලන් තාත්තව බලන්න ඕන නම් කියන්නේ බෙල්ලන්විල පාන්සලට උදේට ගියොත් හැමදාම තාත්තා දකින්නවා කියලා. මට එක අතකට හොඳයි මම ඒ දේ දැක්කපු නැති එක ගැන. මම යනකොට ඉතින් ඒ හැමදේම ඉවර වෙලා තිබුණේ. ඔන්න ඔබ දැන් සිංහල චිත්‍රපටයක් බලමින් ඉන්නේ. ටිකක් පරණ චිත්‍රපටයක්. කොල්ලයි දුෂ්ටයයි ගහ ගන්නවා. බොහෝ වෙලාවට මේ වගේ සටනක් තියෙද්දි ඇහැ යන්නෙම කොල්ලා ළඟට තමයි. හැබැයි පරණ සිංහල චිත්‍රපටි බලද්දි කොල්ලට වගේම සටන් කාමියට නැත්තම් දුෂ්ටයට හිත ගියපු අවස්ථාවක් තියෙනව නේද? ආනේ ලස්සන කොල්ලෙක් තමයි කොල්ලට ගහන්නේ කියලා ඔබට හිතිලා ඇති. ඒ කවුද? ඔබට මතකයි නේද? ඒ තමයි රොබින්. ඔහුට ඔබින් මොබින් යන්න කවුරුත් හිටියේ නෑ. ඉතින් අද අපි ඒ ලස්සන සටන් කාමියා ගැන කතා කරන්න හදන්නේ. ඔහු රොබින් ෆර්නැන්ඩෝ. ඔහු දැන් අපි අතර නෑ. හැබැයි ඔහුගේ දරුවන් අපිත් එක්ක ඉන්නවා. අද අපි ඒ දරුවන් අතරින් කෙනෙක් හොයාගෙන ආවා ඔහු ගැන කතා කරන්න. මේ ඉන්නේ ආදරණීය දියණිය. අයිබෝවන්. අයිබෝවන්. ඉතින් තාත්තා ගැන ඔයාට තියෙන හොඳම මතකය මතක් කරලා අපි මේ කතාව පටන් ගමු. තාත්තා ගැන තියෙන හොඳම මතකය තමයි තාත්තා මගේ යාළුවෙක් වගේ. මට හරිම ආදරෙයි ඒක එකක්. අපි දෙන්නගේ යාළුකම තමයි මට තියෙන්නේ මතක් වෙන්නේ. මට ඕන දෙයක් තාත්තත් එක්ක කතා කරන්න පුළුවන්, කියන්න පුළුවන්. ඒ ආදරය තමයි මට හැම වෙලේම තාත්තා ගැන මතක් වෙන්නේ. දැන් මේ ඔයාව දැක්කම යාළුවෝ නැත්තම් තාත්තගේ නෑදෑයෝ අම්මගේ නෑදෑයෝ ඔයා නම් තාත්තා වගේමයි කියලා නැද්ද? කියනවා. හුඟක් කියනවා තාත්තා වගේ කියලා. අදත් ඇහුණ කෙනෙක් කියනවා මට තාත්තා වගේ. ඒකනේ අපිත් එහෙම කියාගෙන ආවේ. ඔයාට මතකද තාත්තත් එක්ක අන්තිම මතකයේ ඔහු ජීවත් වෙලා ඉන්න කාලේ? ඇත්තටම අන්තිමටම නම් මතක ඒක ටිකක් හරිය හිතට එච්චර සුවයක් ගෙනන මතකයක් නෙමෙයි තාත්තා ලෙඩ වෙලා ඉන්න එක ගැන හිටපු එක ගැන. හැබැයි තාත්තා කවදාවත් එහෙම ලෙඩ වෙලා ඉන්න යුතු කෙනෙක් නෙමෙයි කියලා මට හැම වෙලේම හිතෙනවා. හැම වෙලේම මම තාත්තව දැක්කේ හරිම දුෂ්ට චරිත රංගන, gedara හරිම සාමකාමී විදිහට ඉන්න එහෙම කෙනෙක්. හැබැයි එහෙම කවදාවත් මම දැකලා තිබුණේ නැහැ තාත්තා ඒ වගේ තත්ත්වයක ඉන්න. මට ඒක තමයි හැම වෙලේම මතක් වෙන්නේ. හැබැයි ඉතින් ඒක මම දන්නවා මොකද ඒක එහෙම වෙන්න හේතුව මොකද අපි හැමෝටම ඒක බලාපොරොත්තු විය යුතු දෙයක් නිසා. ඔයාගේ තාත්තා පුරුල් තිරේ නැත්තම් සිනමා තිරේ මහා වීරයෙක් චිත්‍රපටයක බොහෝ වෙලාවට කතානායකයා වෙන්නේ පෙම්වතානේ පෙම්වතාට ගහනවා රණ්ඩු වෙනවා. ගිය ඇතුලේ පෞරුෂය කොහොමද ඒත් ඒ වගේද? නෑ තාත්තා ගෙදර හරිම සාමකාමී කිසිම දෙයක් ඔළුවට ගන්න නැති කිසිම බරක් නැති පුද්ගලයෙක්. කවදාවත් සැරටවත් කතා කරන අපිට එහෙම ගෙදරට තාත්තා එනකොට දුවලා ගිහිල්ලා හැංගෙන්න ඕනි කියලා එහෙම කවදාවත් බයක් තිබුණේ. හරිම සාමකාමී කිසිම දෙයක් ඔළුවට ගන්න නැතුව ඔහේ නිදහසේ ආගේ දේවල් කරගෙන හිටපු කෙනෙක්. අපි යන් පුංචි කාලෙට ඔබ පුංචි කාලේ කුඩාම අවදීදී තාත්තා රංගන ශිල්පියෙක්නේ. ඒ මතකේ අලුත් කරමුද අපි? ඔව් මං වැඩි හරියක් තාත්තගේ පොඩි කාලේ ඉඳන්ම දැකලා තියෙන්නේ සටන් ගැන ෆයිට්ස් ගැන කතා කරන හැටි ඒවා ප්‍රැක්ටිස් කරන හැටි ඒවා ඒගොල්ලන්ව පුරුදු කරන හැටි ගෙදර යකඩ බඩු
එක්සර්සයිස් බඩු හැම වෙලේම මම ඒවත් එක තමයි ජීවත් වුනේ පොඩි කාලේ ඉඳන්. ඉතින් ඒක මට අලුත් දෙයක් නෙමෙයි. ඇත්තටම කියනවා මමත් ආසයි තාත්තා ඒ දේවල් කරාට. මං ආසයි තාත්තා සටන් නළුවෙක් වුණ එක ගැන මං ඇත්තටම. මාදුවෙක් එතකොට මටත් ඉන්නවා දුවෙක්. ඒ නිසා මට අත්දැකීමක් තියෙනවා දූලා කොහොමද තාත්තලාට ආදරෙයි කියලා. ඔයාට ඔයාගේ තාත්තා රොබින් ෆර්නෑන්ඩෝ වීම නිසා තාත්තට වැඩිපුර ආදරේ හිතෙන්න තාත්තා නිසා ආඩම්බර වෙන්න හිතුණු අවස්ථා තියෙනවද? මම හරිම ආඩම්බරයි මගේ තාත්තා රොබින් ෆර්නෑන්ඩෝ එක ගැන. මොකද එයා කවදාවත් ඉන්නකන්වත් අද වෙනකන්වත් අපිට නරකක් කැලලක් වෙන විදිහට එයා ජීවත් වුණේ නැහැ. මම ඒක තාමත් මුල් මගේ ජීවිතේ පුරා මම ඒක මතකින් තියාගන්නවා. තාත්තා හොඳට ජීවත් වෙච්ච එයාගේ ආගම දහම හොඳට පිළිපැදලා අපිටත් ඒ විදිහට ඉන්න කියලා උගන්වපු කෙනෙක් තාත්තා. ඉතින් මට කවදාවත් ඒක ගැන ඒකගේ අමතක වෙන්නේ නැහැ. මට ඒක තමයි තියෙන ලොකුම ශක්තිය මං හිතන්නේ. එයා කියලා දීපු දේවල් මට ඒක හුඟක් දුරට මගේ ජීවිතේ දැන් උනත් ඉස්සරහට ගෙනියන්න ඒ දේවල් හුඟක් උදව් වෙනවා. ඔබ මතක් කරනවා තාත්තා ආගම දහමත් එක්ක තිබ්බ බැඳීම ගැන. තාත්තා පන්සල් හදලා දෙනවා. ආගමට ලොකු නැඹුරු කෙනෙක් කියලා අපි අහලා තියෙනවා. ඔව්. තාත්තා මං අහලා තියෙනවා කියනවා ඉස්කෝලේ යන කාලේ දොරකොඩ අස්නය කියන එක කියවලා තියෙනවා කියලා. හැබැයි තාත්තා ගියා කතෝලික ආගමකට සෙන්ට් බෙන්ඩික්ස් කොලෙජ්. ඒ වුණාට තාත්තා හුඟක් බුද්ධ ආගම වෙනුවෙන් ගොඩාක් වැඩ කරපු කෙනෙක්. නාරහන් පිට එයා පන්සලක බුදු පිළිමය හදලා තියෙනවා. ඒක දීලා තියෙන්නේ හැම කලාකාරුවෙක්ම වෙනුවෙන් කියලා තමයි ඒක යට ගහලා තියෙන්නේ. එයාගේ නම සඳහන් කරේ නෑ එතන. එයායි ඒක හැදුවේ කියලා එයා කියලා තියෙන්නේ. සියලුම මියගිය කලාකරුවන් වෙනුවෙන් කියන එක තමයි කියලා තියෙන්නේ. ඒ අරුණකොට දේවාලවල පන්සල්වල හැම වෙලේම උදව් පදව් කරලා තියෙනවා තාත්තා හැම වෙලේම. ඔව් හුඟක් ඒගොල්ලන් තාත්තව බලන්න ඕන නම් කියන්නේ බෙල්ලන්විල පන්සලට උදේට ගියොත් හැමදාම තාත්තා දකිනවා කියලා. ඉතින් එයා ඉච්චරට ආගම දහමට නැඹුරු වෙලා තමයි හිටියේ. ජීවත් වුණේ ඒවා අනුව තමයි එයා ජීවත් වුණේ ඇත්තටම. ඒ කියන්නේ තාත්තා දිනපතාම බෙල්ලන්විල පන්සලට යනවා කියලා කියනවා. මම ඇත්තට මේක දැනගෙන හිටියේ නෑ. මම යත් එක්ක නෙමෙයි ජීවත් වුණේ. හැබැයි හැම එක්කෙනාම කියනවා උදේ පාන්දරට බෙල්ලන්විල පන්සලට ගියොත් රොබින් ෆර්නෑන්ඩෝ හම්බෙන්න පුළුවන් කියලා මට ඇහිලා තියෙනවා කියනවා. ඒකින්ද තාත්තා ඒක කරනවා මම දන්නවා ඒක. තාත්තා රංගනයට එන්නේ කොහොමද? ඒ ගැන කියලා තියනවද? ඔව් තාත්තා ඇත්තටම ඉස්කෝලේ සෙන්ට් බෙන්ඩික්ස් කොලෙජ් එකේ හුඟක්ම දක්ෂවම ජිම්නාස්ටික් ප්‍රගුණ කරපු කෙනෙක්. ඒකට එයා හරි කැමැත්තෙන් ඒක හරි ආසාවෙන් ඒක එයා හරියට හොඳට ප්‍රගුණ කරපු කෙනෙක් ඇත්තටම. ඉතින් මං හිතන්නේ තාත්තා ඒව කරනකොට ගොඩක් දේගොල්ලෝ ඒක දැකලා තාත්තට අත දීලා තියෙනවා මං හිතන විදිහට. මට ඇහිලා තියෙනවා නම් ඔය කහවිට ටයිටස් ඔටවත් ඒ වගේ ගොල්ලන් තමයි තාත්තට අත දීලා තියෙන්නේ මේ ක්ෂේත්‍රයට එන්න. හැබැයි හොඳට ඒ කරන දේ තාත්තා හරියට කර බව මං දන්නවා. ඒකට ඒ වගේ තැනකට තාත්තට එන්න පුළුවන් උනේ කියලා. තාත්තා සාමාන්‍යයෙන් චිත්‍රපටි කීයක විතර රංගපාලා තියෙනවද? ඇත්තම කියනවා නම් මම දන්නේ නැහැ ඒක. මම දන්නවා 100කට විතර අධික ප්‍රමාණයක් තියෙනවා කියලා. හැබැයි මට හරියටම ගාන කියන්න දන්නේ නැහැ. දැන් තාත්තා රංගන ශිල්පියෙක් වුණාම ෂූට්ස් වල මොකද උනේ? ලොකේෂන් කොහොමද? මේ විස්තර ගෙදර ආවිලා කියනවා ඇති. කවදාවත් නැහැ. සෙට් එකේ වෙන කිසිම දෙයක් කවදාවත් අපිට ගෙදර ඇවිල්ලා තාත්තා කියලා දීලා කියන්නෙත් නැහැ. අපිට දෙයක් දැනගන්න ඕන නම් අපි වෙන කාගෙන් හරි ඇහුවොත් දැනගත්තත් තාත්තා කවදාවත් වැඩ කරන අතරතුරේ වෙන දේවල් වෙච්ච දෙයක් කවමදාවත් අපිට ගෙදර ඇවිල්ලා කියලා නැහැ. එක්කන් ගිහින් තියනවද ෂූටින් බලන්න? කවදාවත් සෙට් එකකටවත් කොහෙම දවසක් නෑ. පොඩි කාලේ අපි ගිහිල්ලා තියෙනවා. එයා කොහේ හරි ෂූටින් කරනවා නම් අපි ඉස්කෝලේ නිවාඩුව ඒ පැත්තේ යනවා. එතකොට ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ තාත්තට පොඩි ලැජ්ජාවක් තිබ්බා අපි ඉස්සරහා කැමරා එක ඉස්සර ඇක්ට් කරන්න. ඉතින් අපි ඒක දැනගෙන අපිට අම්මා කියලා තියෙනවා එපා. එයා ඇක්ට් කරන වෙලාවට යන්න එපා. එයා ටිකක් මොකක් හරි එයාට ෆ්‍රී නැතුව ඇති එක කරන්නේ. ඉතින් අපි යන්නෙත් නැහැ. ඉතින් අපිට පුරුදුත් වෙලා තිබ්බා අපි යන්නේ නැතුව ඉන්න. ඒ යනකොට අපි කිසිම දෙයක් දන්නේ නැහැ කොහොමද ඒ දේවල් උනේ කියලා. ඇත්තටම මෑත කාලේදී පස්සේ ඉතින් මම දැකලා තියෙනවා. මම දැක්කේ දන්නේ නැතුව නෙමෙයි. හැබැයි මම ඒ කාලේ නම් කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ මොනවද තාත්තා කරන්නේ කියලාවත් මම දැනන් හිටියේ නැහැ. දැන් තාත්තා මහා දැවැන්ත රංගන ශිල්පියෙක්නේ. ඔයාට ආසිතල නැද්ද රංගපාන? මට කවදාවත් ඒකට ඉඩ දුන්නේ නැහැ. සමහර විට තාත්තා ඒකට ඉඩ දුන්නා නම් මං
කරන්න ඇති. හැබැයි මට කවදාවත් ඒක කරන්න තාත්තා දුන්නේ නෑ මට. ඉඩ දුන්නේ නෑ කියලා කියන්නේ ඔබ කැමති තාත්තා එක දන්නව අවස්ථාවක් නොදී හිටියද නැත්නම් තාත්තා එක දන්නේම නැද්ද? නෑ තාත්තා මං හිතන්නේ කැමති වුණේ නෑ. මොකද එයා මට ඉඩ දුන්නේ නැත්තේ මේ මම රංගපාන්න දන්නේ නැතුව හරි මම රංගපාන්න කැමති බව කියන එක එයා මට හිතන්නවත් දෙන්න නැතුව ඇති. මොකද මං හිතන්නේ එයා හිතුවේ මේ එයා ඒ කරන රැකියාව හරිම දුෂ්කර දෙයක්. අපි ඒකට කරොත් අපි ඒ දෙයටත් මමත් ඒකට මගේ දරුවෝමත් යොමු කරොත් ඒක ඒගොල්ලන්ට ඒක කරන්න බැරි ක්ෂේත්‍රයක් වෙයි. මොකද එයා මට කියලා තියෙනවා ඒ සෙට් එකට ගියාම දවස් ගණන් ඉන්න ඕනේ නොකා නොබී ලයිට්ස් යට අවුවේ වැස්සේ. එයා ඒකේ තියෙන ක්ෂේත්‍රයේ තියෙන අමාරුකම් කිව්වා මිසක් එයා හිතුවා මට කවදාවත් මට ඒ වගේ දෙයකට කරන්න බැරි වෙයි කියන හින්දා මිසක් නැතු. එයා ක්ෂේත්‍රයට ආදරේ නැතුව නෙමෙයි. එහෙම නෙමෙයි. හැබැයි මං හිතන්නේ එයා දකින්න කැමති නැතුව ඇති තාත්තා කෙනෙක් හැටියට කොහොමත් මං එහෙම රංගපානවා දකින්න කියලා මං හිතන්නේ. එයා මං සමහර විට කිව්වොත් මට සටන් නිලියෙක් හැටියට එන්න ඕනේ කියලා මං හිතන්නේ මට තාත්තා දෙන්න ඇති. හැබැයි කවදාවත් මං හිතන්නේ වෙන චරිතයක් රංගපානවට. මොකද එයා කිව්වා ඕගොල්ලෝ මොනවද දන්නේ මේ රංගපානික ගැන කියලා. එහෙම තමයි තාත්තා මට කිව්වේ. ඉතින් ඒ නිසා කවදාවත් ඒකට ආසාවක් ඇති වුණෙත් නෑ. මං දැනගත්ත උදව්වක් දෙන්නේ නෑ කියලා ඒකට. ඒ නිසා හීන පැත්තකින් ඒක පැත්තකින් දිලා යකෝ අපිට ඉගෙනගෙන රස්සාවක් කරලා හම්බ කරන්න ඉගෙන ගන්න කියලා කිව්වා. ඒ ඔයාටනේ ඔයා දුවනේ. හැබැයි පුතාට මල්ලිට එයාටත් ඒ විදිහම තමයි. එම නීතියම තමයි එයා දැම්මේ. ඒ කියන්නේ එයා මෙහෙම දාඩබ්බර විදියට කිව්වේ නෑ. එයා කිව්වා මේක එහෙම ලේසි පාසු රැකියාවක් නෙමෙයි ඕගොල්ලන්ට කරන්න කියලා. ඒ මොකද ඒ කාලේ ඒක හරිම දුෂ්කර විදියට දේවල්නේ. දැන් වගේ ෆැසිලිටිස් තිබුණේ නෑ. ඇත්තටම සෙට් එකකට ගියාම මාස ගණන් තමයි තාත්තව මම දකින්නේ. ඇත්තටම මාසෙකට විතර පස්සේ සමහර ෂූටින් වලට ගියාම ඉතින් එයා ඒක ගැන මිසක් අපේ ගැන හිතුවේ ඒ විදිහටයි. ගෑනු ළමෙක් කොහොමද කියලා මාස ගණන් ඉන්නේ. අනිත් එක එයා මට නිකන් ජීවිතේ කියනවා මේ ඔය එක එකනා ආරක්ෂා කරගෙන ජීවිත රස්සාවල් කරන්න බෑනේ. Taman ඒක දැනගන්න ඕනි කියන එක. ඉතින් මං හිතන්නේ තාත්තා ඒක නිසා ක්ෂේත්‍රයට තියෙන ආදරේ නැතුව නෙමෙයි අපිට ඒක අමාරුයි කියන එක තමයි තාත්තා කිව්වේ. තාත්තා කියලා නැද්ද අම්මව කොහොමද මුණ ගැහෙන්නේ කියලා? අම්මව මුණ ගැහෙන්නේ ඇතරම අම්මා දුරින් තාත්තට නෑදෑයක් වෙනවා. අන්තිමට අනිත් එක අම්මයි තාත්තා එකම ගමේ හිටියේ. ඉතින් ඔය ඉස්කෝලේ යන කාලේ මං හිතන්නේ දැකලා ඒගොල්ලෝ ගෙවල් වලට යනවා එනවා. එහෙම තමයි තාත්තවට හම්බෙලා තින්නේ අම්මා. තාත්තගේ ගම කොහෙද? තාත්තා ඇත්තටම මාළඹේ තමයි අපේ ගම. හැබැයි තාත්තා ඉගෙන ගත්තේ කොටහේනේ. ඉතින් ඒ නිසා ඒ නැන්දා කෙනෙක්ගේ මාමා කෙනෙක්ගේ ගෙදරින් තමයි ඉස්කෝලේට ගියේ තාත්තා. ඔබේ මවට අම්මට තාත්තා මුණ ගැහෙද්දිත් තාත්තා රංගන ශිල්පියෙක්ද? තාත්තා කලාවට එන ගමන් කියන ආව ගමම වගේ තමයි තාත්තායි අම්මයි විවාහ වුණේ. එතකොට ඉතින් අම්මා දැනන් හිටිය කවදා හරි නළුවෙක් වෙනවා සටන් නළුවෙක් වෙනවා කියලා. මං හිතන්නේ තාත්තා යාළු වෙලා ඉන්නකොටත් අම්මා දැකලා තියෙනවා තාත්තා එක්සර්සයිසස් කරනවා ස්ටන්ට්ස් කරන පුරුදු. මං හිතන්නේ එයා දැනන් හිටියා. ඉතින් ඒ කාලෙත් එක්ක තමයි අම්මයි තාත්තයි විවාහ වුණේ. දැන් අපි තාත්තා සටන් නළුවෙක් කියලා කිව්වට සටන් නළුවෙක් විතරක්ම නෙමෙයිනේ පෙම්වතෙක් තිරේදී. දැන් සොඳුරු ලොවට මල් වැහැලා ඒ සින්දුව මතක ඕනෙම කෙනෙක් තාත්තව දකිනවා. දැන් අම්මා මේව දකිද්දි අලුතෙන් විවාහ වෙච්ච අලුතත් මේ විදිහට රංගපාන්න නැතිනේ. අම්මා මොනවද කිව්වේ? ඇත්තටම සාමාන්‍යයෙන් මං ගැන හිතුවොත් මම එහෙම තාත්තා ඒ වගේ ඒ කාලෙක එහෙම චරිත රංගපාලා එහෙම නළුවෙක් වුණා නම් මම සාමාන්‍ය කෙනෙක් හැටියට නම් මට නම් ඊර්ෂ්‍යා හිතෙයි. ඕනම කාන්තාවකට ඒක හිතෙනවා. මම දන්නවා තාත්තා තරුණ කාලේ හරිම ලස්සනයි කියලා මම දැකලා තියෙනවා මිනිස්සු කියනවා. හැබැයි මගේ අම්මා මහ පුදුම චරිතයක්. කවමදාවත් තාත්තට උදව් කරලා එයාව දිරිගැන්නුවා මිසක් කවදාවත් ඒක ගැන කවදාවත් අහන්නේවත් නැහැ. කාගෙත් එක්ක දුවහද රංගපාලා වේ කාගෙත් එක්ක සමහර විට අපි හිටියේ මාළඹේ ගොඩක් දුර කොළඹින්. ඉතින් තාත්තා එන්නේ දවස් ගණනකට පස්සේ මං කවදාවත් දැකලා නැහැ තාත්තයි අම්මයි මට කවමදාවත් ඇත්තටම ඇහිලා නැහැ. "ඔයා මොකද මෙහි විදියට රංගපෑවේ හරි ඇයි ඔයා මෙහෙම එන්නේ ගෙදර?" ඒව ගැන කවදාවත් අම්මා කතා කරලා තිබුණේ නැහැ. අම්මා හරිම නිවිච්ච හැමදේ ගැනම තේරුණ එක්කෙනෙක්. මම හිතන්නේ අම්මා තේරුම් ගන්න ඇති තාත්තා බඳිනකොට ඒ වගේ චරිතයක් ඒ වගේ රැකියාවක් කරන්නේ. අම්මා කවදාවත් ඒක ගැන ප්‍රශ්න අහලා නැහැ. එයා හරිම හොඳයි. මමත් හැම වෙලේම අම්මට කියනවා කොහොමද මන්දා අම්මා මෙහෙම ප්‍රශ්න අහන්නේ නැතු. ඉවසීම ප්‍රගුණ කරපු කෙනෙක්.
තාත්තගේ නිර්මාණ වලින් වැඩිපුර කැමති තාත්තා ආස නිර්මාණ ගැන කතා කරනවද ගෙදරදී? ඔව් තාත්තා ඕනම සටන් ජවනිකාවක් එක්ක චරිතයක් රඟපාන්න තිබුණොත් ඒක තමයි තාත්තගේ ඒ කියන්නේ වෙන් කළා තාත්තා කියලා නෑ මේ චිත්‍රපටයේ මේක කියලා. හැබැයි ඕනම සටන් ජවනිකාවක් තාත්තා හරිම ආසයි. ඒකට කැප වෙනවා. ඒකට පුදුම විදිහට ලෑස්ති වෙනවා. හැබැයි වැඩියෙන්ම මං හිතන්නේ කැමති එයාම අධ්‍යක්ෂණය කරපු සූරදූතියෝ එක ඒක එයාට අවශ්‍ය විදිහට දේවල් කරපු නිසා ඒ කරපු දේවල් පොඩි ට්‍රික්ස් ඒවට කරපු ඒවා තාත්තා මුළු මාස ගණන් එක ප්ලෑන් කරලා කරපු නිසා මම හිතන්නේ ඒ චරිතයට එයා හුඟක් මේක. හැබැයි ඕනම චිත්‍රපටයක ඕනම සටන් ජවනිකාවක නාළුවෙක් චරිතයක් ලැබුණොත් එයා ඒක හරිම ආසාවෙන් රඟපානවා. එහෙම තෝරලා බෙරලා කරේ නෑ එයා. එයා කොහොමද මේ සටන් ජවනිකාවලට ලෑස්ති වෙන්නේ? ගෙදරදී පුරුදු වෙනවද නැත්නම් ඉන්ස්ට්‍රක්ටර්ස් ළඟාවට යනවද? කොහොමද මේ පුරුදු පුහුණුව? ඇත්තටම කියනවා නම් තාත්තා මන් දන්න විදිහට එහෙම දැන් කාලේ තියනවා වගේ ඒවා ප්‍රගුණ කරන්න කියලා යුනිවර්සිටි එකකටවත් ඉස්කෝලේකටවත් ගියේ නෑ. ඒක ගැන මම දන්නවා. හැබැයි තාත්තට ගොඩාක් දැනුම තිබුණ එක ගැන ඒ සටන් ක්‍රම ගැන ඒවා ගැන පොත් තාත්තා කියවලා තියෙනවා. ඒවා මං හිතන්නේ පුළුවන් තරම් ෆිල්ම්ස් වලින් බලලා තියෙනවා. හැබැයි තාත්තට හොඳ දැනුමක් තිබුණා ඒ සටන් කරනකොට. ඒ කියන්නේ මේ ඒ සටනක් පටන් ගන්නකොට කොයි විදිහටද පුහුණු වෙන්න ඕනේ? ඒකට මොන විදිහ දේවල්ද බලාපොරොත්තු වෙන්න ඕනේ කියලා අනිත් කෙනාට කියලා දෙනවා. තාත්තත් ඒවා ලෑස්ති වෙලා තමයි ගෙදරින් යන්නේ. ගෙදරින් යන්න ඉස්සෙල්ලා මම දකිනවා මෙට්ට, කොට්ට, පිටට දාන දේවල් ඒවා සේරම ලෑස්ති කරගෙන තමයි තාත්තා යන්නේ. නිකම්ම චරිතයකට තාත්තා අද ගිහිල්ලා ෂූටින් වලට ලෑස්ති වෙන්නේ නැහැ. ඒක මම හොඳටම දන්නවා. මොකද එයා කරන එක ඒ කරන දේ ගැන එයා හොඳට දැනගෙන ඒකට ලෑස්ති වෙලා තමයි යන්නේ හැමලේම. අපි අද කතා කරමින් ඉන්නේ ජේෂ්ඨ රංගන ශිල්පී රොබින් ෆර්නෑන්ඩෝ මහත්මයාගේ ආදරණීය දියණිය සහ එකම දියණිය එරන්දිකා ෆර්නෑන්ඩෝ එක්ක. දැන් සමහර කාලවල වලට අපි හැමෝටම මෙහෙම අත්දැකීම් තියෙනවා. සමහර පන්තිවල ලස්සන ගෑන් ළමයි ඉන්නවා. සමහර කාලවල වලට සමහර පන්තිවල ලස්සන පිරිමි ළමයි ඉන්නවා. සමහර ඉස්කෝලවලත් එහෙමයි. ඒ ඉස්කෝලේ ඉන්න ලස්සන පිරිමි ළමයි කියලා අපි කියපු කාලවල තියෙනවා. ඔබටත් එහෙම ඇති. දැන් ඔබේ තාත්තා ඉස්කෝලේ යද්දිත් එහෙම ලස්සන පිරිමි ළමයි හිටපු කාලයක් එහෙම ඉස්කෝලයක් නේද? ඔව්. තාත්තගේ සෙන්ට් බෙනඩික්ට්ස් කොටහේන ඉතින් ඔයා කියන විදිහට ලස්සනම ඒගොල්ලෝ ඉඳලා තියෙන මම හිතන්නේ අත් එක්ක සමකාලීනව හිටපු රවීන්ද්‍රාන්දෙනිය විජයකුමාර තුංග ඒ වගේ මම අහලා තියෙන දනගෙන හිටියේ. ඔව් ඒගොල්ලෝ ඒ පාසලෙන් බිහි වෙච්ච ඒගොල්ලෝ තමයි. දැන් මේගොල්ලන් සමකාලීනවනේ මේ යාළුවෝ එකතු වෙලා කරපුවා ඒ මතකයන් කියලා තියෙනවා. මතකයන් කියලා තිබ්බට මම ඒ කාලේ දන්නේ නැහැ. ඇත්තට මම හුඟක් පොඩි ඒගොල්ලෝ ගෙන. හැබැයි ඉතින් අහලා තියෙනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක යන හැටි එළියට ගියාම මං හිතන්නේ තාත්තා ගොඩක්ම ළඟින් ඒ දවස්වල විජය මාමා කියලා කියන්නේ අත් එක්ක. ඉතින් ඒගොල්ලොත් එක්ක ඔක්කොම එළියට ගිහිල්ලා වෙච්ච දේවල් ඉතින් ඔය පොඩි දේවල් දැකපු දේවල් ඒවා කියලා තියෙනවා. හැබැයි ඒකට මට ලොකු මතකයක් ඇතරව නෑ. හැබැයි මම දන්නවා ඒගොල්ලෝ හුඟක් ළඟින් ඇසුරු කරපු කට්ටිය කියලා. දැන් තාත්තා නළුවෙක් වගේම සටන් අධ්‍යක්ෂවරයෙක්. එතකොට සටන් කරන්න වෙනවා හැම වෙලේම. හැම වෙලාවෙම සටන් කරන්න ගිහිල්ලා ගෙදර ඇවිල්ලා පත්තු බඳින්න, තෙල් ගන්න හිමුණු අවස්ථා නැද්ද? හුඟක් තියෙනවා ඇත්තටම. මට මතක කාලෙදී මට මතකයි තාත්තා සිංහබාව් ෆිල්ම් එකකින් අර අස්සයාගේ පිට උඩ ගිහිල්ලා තාත්තා වැටුණ අස්සයාගෙන්. ඒ කියන්නේ තාත්තා ලෑස්ති වෙලා හිටියේ නෑ මං හිතන්නේ වැටෙන වෙලාවේ. එතකොට අස්සයත් එක්ක මැදිලා ගිහිල්ලා අත කැඩුණා තාත්තගේ. ඉතින් ඒක එකක්. ඒ ඇරුණකොට තාත්තා ඔය සටන් ජාමනිකාවල අතට වැදුනකොට ඔළුව වැදිලා තියෙනවා. කකුල් ඒවා මේවා කැඩිලා තියෙනවා. අම්මා තමයි ඒවට ඉතින් පත්තු දාන්නේ. ඉතින් අපිට ලොකු දේවල් එහෙම තාත්තා සනීප නැතුව එහෙම ඉන්න එක ගැන. හැබැයි ඔව් ඒ වගේ දේවල් අතුරු ආබාධ වෙලා තියෙනවා ගොඩක්. දැන් ඔබ කිව්වා තාත්තා සටන් නළුවෙක් විදිහට හරියට පුරුදු පුහුණු වෙලා ලෑස්ති වෙලා යන්නේ කියලා. ඔහු රඟපාන අවස්ථාවල ඔහු අධ්‍යක්ෂවරයෙක් විදිහට වෙනත් නළුවන්න පුහුණු කරද්දි කොහොමද ඔහු කටයුතු කරන්නේ? ඔව් තාත්තා මන්ට ඇහිලා තියෙනවා දැන් ෆිල්ම් එක කොන්ට්‍රැක්ට් එකක් ඇග්‍රීමන්ට් එකක් සයින් කරනකොට
ඒගොල්ලන්ට දෙනවා වෙලාවල් මේ දවසේ මෙහෙම එන්න ඕනේ පුරුදු වෙන්න කියලා. ඒ කියන්නේ ඊළඟ මාසේ ෂූටින් කරන්න පටන් ගන්නවා නම් තාත්තා ලෑස්ති වෙනවා මාස 2-3කට විතර ඉස්සෙල්ලා ඒගොල්ලන්ව පුහුණු කරන්න. මම දැකලා තියෙනවා ඇවිල්ලා ඒගොල්ලෝ පුහුණු වෙන හැටි මොන විදිය කෑමද කන්න ඕන මොන විදිය විටමින්ද ගන්න ඕනේ මොන විදියටද කොණ්ඩේ කපලා තියෙන්න ඕන ඒ දේවල් ඇඳුම් අඳින විදිය ඒව ගොඩාක් තාත්තා මම දැකලා තියෙනවා ඒව කියලා දෙනවා. අපිත් ඉගෙනගෙන තියෙනවා දේවල් වලින් ඒ කියලා දෙනකොට ඔව් තාත්තා හරියට ලෑස්ති වෙනවා ඒ වගේ සුරදූතියෝ ෆිල්ම් එකේ මම දන්නවා තාත්තා ඒ සුරදූතිය තුන්දෙනාව පුදුම විදියට පුරුදු කරා ඒගොල්ලන්ව. ඒගොල්ලන්ට ඒ තුන්දෙනා ඒ ෆිල්ම් එකේ කරේ වෙනස් චරිත තුනක් මම දන්නවා ඒගොල්ලන්ට බයිසිකල් පදින්න ඉගෙනුවා දුනු ඊතල කොහොමද ඒවා හසුරවන්නේ කියලා හිටන් තාත්තා කියලා දුන්නා ඒවා මොකද ඒක තාත්තා මං හිතන්නේ ඒක යාට ලේසි ඒ ඩිරෙක්ට් ඒ අධ්‍යක්ෂණය කරන වෙලාවට ඒ දේවල් දැනගෙන ඉන්න එක මං හිතන්නේ යාට පහසු ඇති ඒ නිසා තාත්තා ඒ හැම දෙයක්ම ඒ ගැන කියලා දීලා තිබුණා කියලා දෙනවා ඒක එයා කවදාවත් එයාගේ තියුණ දේවල් හංගලා කවමදාවත් එහෙම කරලා නැහැ හැමදේම දන්න හැමදේම කියලා දීලා පුරුදු කරලා තමයි යන්නේ වෙන ෆිල්ම් එකක වෙන කෙනෙක් රඟපාලා කවුරු හරි ඇවිල්ලා දෙයක් ඇහුවොත් තාත්තා ඇත්තට මේක මම දැකලා දිනවා ඒක හොඳට ඒක කියන්නේ මොනවද ඒකට කියන්නේ හැම ඉන් ඩීටේල් ඒව ගැන තාත්තා කියලා දීලා තියෙනවා. එයා ඒව හංගගෙන දේවල් කරපු කෙනෙක් නෙමෙයි කවදාවත්. දැන් ඔබ කිව්වා තාත්තා ෂූටින් බලන්න නම් එක්කන් යන්නේ නැහැ. එයා ඒකට වැඩි කැමැත්තක් නැහැ වගේ කියලා. හැබැයි තාත්තා රඟපාපු චිත්‍රපටි තිරගත වෙද්දි මේවා බලන්න එක්කන් යනවද? ඔව් අපිට මුහුරත් එක එක්කන් යනවා ඒක පටන් ගන්නකොට ඊට පස්සේ පළවෙනිම දර්ශනය පෙන්නකොට අපිට පාස සමනවා. එතකොට පොඩි කාලේ ඉතින් ගියා අම්මත් එක්ක. මෑත කාලේදී ඒව නම් ඉතින් ඇත්තටම අපිට එහෙම ගියේ නැහැ. අපි වෙනම ගිහිල්ලා බැලුවා ඒ ෆිල්ම්ස්. දැන් ඔබේ තාත්තා ඔබ ආදරය කරන කෙනා ගෙදර ඉන්න තාත්තා පුළුල් තිරේ ඉන්නකොට සටන් ජවනිකාවල එද්දි මොනවද හිතිලා තියෙන්නේ? මං හරි ආඩම්බරයි ඒක ගැන. මං හරිම ආසයි තාත්තා සටන් ජවනිකා සටන් නළුවෙක් හැටියට තාත්තව දැනගත් එක ගැන ප්‍රේක්ෂකයෝ මං හරි කැමතියි. මම හිතන්නේ මමත් හිතනවා තාත්තට අනිත් කැරක්ටර්ස් මැච් වෙන්නේ නැහැ කියලා. මටත් ඉතින් ඒක ගැන මං යාට කියන්නේ නැහැ මොනවත් ඒව ගැන. හැබැයි මං හරි ආඩම්බරයි තාත්තා. මොකද තාත්තයි කරන හැම දෙයක්ම පිළිවෙලකට හොඳට කරපු නිසා මං හරි ආඩම්බරයි. දැන් මට හිතෙනවා ඔබ එහෙම කියද්දි ඔබ කියවනේ මගේ අම්මා මහා පුදුමාකාර ගැහණියක්. ඇයට තාත්තා වෙන නිලියන් එක තිරේදි පෙම් කරාට ඉරිසියා හිතුනේ නැහැ කියලා. අම්මට හිතුනේ නැතුණාට මට හිතුණා දුවට පොඩි ඉරිසියාවක් හිතුණා. එහෙමම නෙමෙයි. මම හැබැයි තාත්තගේ ඒවා ਵਿਚාරය කරලා මම කියනකොට තාත්තා මෙහෙම කරන්න තිබුණා මෙයාට මෙහෙම ඉන්න තිබුණා කියලා. ඒතකොට එයාම ටික නානේ මේ ඔයා මොනවද දන්නේ චිත්‍ර. ඔයා නිකන් ඉන්න ඔයාගේ එක ඒ වගේ තාත්තා මගේ අදහස් ඒව ගත්තේ නැහැ. හැබැයි ආ දන්නවා මම ඒව ගැන තාත්තට බලාගෙන ඉන්නවා කියලා. ඉතින් මේ මෑතකදී නම් ගොඩක් මම බැඳලත් ගෙදර ආවට පස්සේ ටෙලි ඩ්‍රාමාස් වල තාත්තා ඇක්ට් කරානේ පස්සේ. ඒතකොට ගෙදර ඇවිල්ලා අහනවා "වා හිතන්නේ මොකක්ද ඒක මං හොඳයිද කියලා." මං ඉතින් කියනවා තාත්තා ඉතින් ඕන එකක් කරත් හොඳයිනේ කියලා කියනවා මිසක් මං ඒකේ වැරදි හොයලා කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මට ඒක ගැන දැනුමක් නැහැ. මොකද මට තාත්තා හැම වෙලේම කියනවා දන්නේ නැති දේවල් ගැන කතා කරන්න යන්න එපා. ඒ නිසා මමත් ඒක ගැන කියන්නේ. මොකද මට තාත්තා එක දෙයක් කියලා තියෙනවා. ඒ ක්ෂේත්‍රේ කලා ක්ෂේත්‍රේ ඉන්න ඒගොල්ලන් ගැන දේවල් කතා කරන්න යන්න එපා කියලා. මොකද ඒ හැම කෙනෙක්ම කරන්නේ කැප වෙලා කවුරු හරි පිනවන සිත පිනවන දෙයක් කියලා. එයා කියනවා මට කවදාවත් ඒගොල්ලෝ ගැන කතා කරන්න එපා. මොකද ඔයා ඒතන ඉඳලා ඔයා ගැන කවුරු හරි එහෙම ਵਿਚාරයක් කරොත් ඔයා කැමති වෙනවද කියලා අහනවා. ඒ නිසා මං ඒවා ගැන කතා කරන්න යන්නේ නැහැ. හැබැයි මං තාත්තගේ සටන් ජවනිකා ගැන නම් මං කියලා දීලා තියෙන තාත්තා මෙහෙම කරා නම් ඒක හොඳ ඇති කියලා. හැබැයි එහෙම ලොකුවට කතා කරන්න හම්බෙලා නැහැ. ඇත්තටම තාත්තත් එක්ක මොකද මම බැනලා ආවට පස්සේ පොඩි කාලේ යා මගේ අදහස් ගත්තේ නැහැ. දැන් තාත්තටයි දූලටයි තියෙන්නේ මහා පුදුමාකාර බැඳීමක්. ඒ බැඳීම් සමහර ඒවා අපිට වචන වලින් කියන්න බෑ. බොහෝ වෙලාවට තාත්තෙකුට දුවෙක්ව අතාරින්න හරිය අමාරුයි. දෙන්නේ හරි ලෝභකමින්. ඔබ දැන් කතා කරා ඔබේ විවාහය ගැන. ඔබ විවාහ වෙන දවසේ විවාහ වෙන්න ඕනේ කියලා හිතන කාලේ කොහොමද තාත්තගේ හැසිරීම මොනවද කිව්වේ? ඔව් ඒක හරිම ඉතින් පැටලිල්ලක් වගේම හරිම හිතට හරි දුකක් දැනෙනවා දැන් හිතනකොට. මං හිතන්නේ මගේ ලෝකේ තාත්තා තමයි වීරයා.
මේ තාත්තටත් මං හිතන්නේ මම තමයි මට හිතෙනවා. ඒ කියන්නේ ආ මල්ලිට ආදරේ නැහැ කියන එක නෙමෙයි. ඉතින් අර ඔයා කිව්වා වගේ දුවෙක් ගැන ඊට වැඩිය තියෙනවානේ. ඉතින් තාත්තා දේවල් ගැන කියලා දීලා තිබුණා මට මොන විදියද තෝරගන්න ඕනේ මොන විදිහේ කෙනෙක් වෙන්න ඕනේද මට ගොඩ නීති සංග්‍රහයක් තිබුණ නැත්තේ නෑ ඒවා ඇවිල්ලා මේ කාගෙත් එක්කවත් යාළු වෙන්න එපා කියන එක නෙමෙයි. හැබැයි මම දන්නවා තාත්තා හුඟක් දුකින් තමයි මම බඳින දවසේ හිටියේ. පොඩි දෙයක් කිව්වොත් මගේ යාළුවෝ ඔක්කොම එකතු වෙලා අර දැන් කොන්ෆිටි දානවා ඒවා දේවල් කරනවනේ. මං හිතන්නේ තාත්තා හරිම තරහින් හිටියේ මගේ යාළුවොත් එක්ක මාව අර ඒවා වීසි කරපු එක ගැන. ඉතින් අර ඒක දැන් කලං අපිට පුරුදුයිනේ අපි වෙඩින් එකේ. හැබැයි තාත්තා ආසුන්නේ මං හිතන්නේ යාගේ දුවට මේ වගේ ඒවා වීසි කරලා අර කොන්ෆිටි දාලා වතුර ගා ඒවට තාත්තා මං හිතන්නේ මං එදා තමයි දැක්කේ තාත්තා කොච්චර මේ යනවද කියලා. හැබැයි මං දන්න හොඳම දෙයක් තමයි මං බැඳලා ගෙදරින් ආවට පස්සේ තාත්තට මං හිතන්නේ පොඩි heart attack එකකුත් හැදිලා කියලා මන්ට පස්සේ දැනගත්තේ. මං හිතන්නේ ඒක වෙන්වීම තාත්තට මං හිතන්නේ ඒක මං පස්සේ දැනගත්තේ. මට ඒක එතකොට මම දැනගත්ත කොච්චර ආදරේද මගේ තාත්තා විතර නෙමෙයි ඕන තාත්තා කෙනෙක්ට ඒක තියෙනවා ඇති. හැබැයි එහෙම තමයි තාත්තා පෙන්නුවේ. මං හිතන්නේ මට මගෙන් වෙන්වීම ගැන තාත්තට ඒක දරා ගන්න බැරි වෙන්නේ නැති. තාත්තා මම මෙහෙ බැඳලා ආවත් හැමදාම වගේ සුමානකට සැරයක් එන්න ඕන එකත් නිකන් යමින් එමින් ගමන් හරි මම බලලා යන්න එනවා. ඒ මං හිතන්නේ ඒක ඕන දෙමව්පියෙක්ට තියෙන දෙයක් තමයි මං හිතන්නේ කියලා. තාත්තට ඔයා ගැන තියෙන ආදරේ දැනිච්ච එක අවස්ථාවක් නේ ඔය කිව්වේ. ඊට පස්සේ ඔබේ දරුවන්ව තාත්තා දකින්න. ඒ අවස්ථාවවල සීයා කෙනෙක් විදිහට තාත්තගේ හැසිරීම මොන වගේද? ඔව් තාත්තා මගේ පුතාලා දෙන්න ලොකු එක්කෙනා කානීෂ පොඩි එක්කෙනා චරිත් ඒගොල්ලන්ට තාත්තා සීයා කෙනෙක් වගේ නෙමෙයි ගොඩක් වෙලාවට කරේ. එයාට නිකන් එයා තනි අයිතිය එයා මගෙන් අරගෙන තමයි ඒගොල්ලන්වත් හැසිරුවේ. එයා කිව්වා මෙහෙම කරන්න බෑ මේව කරන්න එපා. කවුරු හරි කෙනෙක් ගහන්න දැන් ඒගොල්ලන් පොඩි කාලේ නෙමෙයි මං කියන්නේ ඒගොල්ලෝ සෙන්ට් පීටර්ස් එකට ගියේ. කවුරු හරි ගැහුවොත් ආපහු හැරිලා ගහන්න එපා ඒගොල්ලන්ට මෙහෙම කරන්න කියලා. මම නම් එහෙම කියලා දුන්නේ නැහැ. මං කිව්ව ගැව්වොත් ගහන්න ඕනේ කියන එකට ඒක. ඒතර තාත්තා කිව්වා මේ මගේ රස්සාව ඔයා බාර ගන්න නැතුව ඉන්න කියලා මම කරා. හැබැයි යා ඒගොල්ලන්ටත් කියලා දුන්නේ දේවල් සීයා කෙනෙක් හැටියට නෙමෙයි අතනම තාත්තා කෙනෙක් වගේ දුකේද. මෙහෙම කරන්න මේ විදියට කරන්න මේ විදියට හැසිරෙන්න තැනකට ගියාම කියලා මගේ පුතාලා දෙන්නටත් එයා මට කියලා දීපු දේවල් මල්ලිට කියලා දීපු දේවල් ඒ දෙන්නටත් කියලා දුන්නා. දැන් මට හිතෙනවා මේ ඔයා ඔහොම කියද්දී අර පුංචි කාලේ තියෙනවනේ අපි කවුරු හරි අපිත් එක්ක රණ්ඩු වෙන්න එහෙම ආවොත් අපි කියන්නේ අපේ තාත්තා හවලා අපේ තාත්තා සැරයි අපේ තාත්තා ලොක්කෙක්. ඒ වගේ ඔයා මගේ තාත්තා රොබින් දන්නවද? එහෙම කියලා තියෙනවද? නෑ මං එහෙම කියලා නෑ. මං හිතන්නේ මං පොඩි කාලේ ඉස්කෝලේ ඉන්නකොට මට ඒක හරි මං හිතන්නේ මං ඒක කැමති වුණේ නෑ. හැම කෙනාම කියනකොට අර ඉන්නේ අරයාගේ දුව මේ ඉන්නේ මෙයාගේ දුව. එහෙම කියනකොට මං හිතන්නේ මං ඒ කාලේ කැමැත්තක් තිබුණේ නෑ. පස්සේ ඉතින් මං ඒව දේවල් මේ සමාජයේ තේරුම් ගන්නකොට ඊට පස්සේ මං ඇක්සෙප්ට් කරා ඒක මං ඕයා මගේ තාත්තා. හැබැයි ඉතින් මං එහෙම කියනවට ආසුන්නේත් නෑ. මං එහෙම කවදාවත් කියලාත් නෑ ඉස්කෝලේ කවදාවත් මම මේ නිසා මට මෙහෙම ඒ දේවල් කවදා මං කියලා නෑ. දැන් ඔය ඉස්කෝලේට තාත්තා කවදා හරි ඇවිල්ලා තියෙනවද? නෑ කවදාවත් ඇවිල්ලා නෑ. ගුරු දෙගුරු ඒවට අම්මා විතරයි එන්නේ. තාත්තා ඇවිල්ලා මාව ඉස්කෝලේට වාහනෙන් ඒ පැත්තෙන් යන ගමන් බස්සලා නම් ගිහින් තියෙනවා. හැබැයි ඉස්කෝලේ දේවල් වලට ඇවිල්ලා නෑ. ඇයි එන්නේ නැත්තේ? මං හිතන්නේ එයා හරි ලැජ්ජයි ඒ වගේ දේවල් වලට ඇවිල්ලා එහෙම ඒ කියන්නේ මම දුව නිසා එහෙම නෙමෙයි. එයා මං හිතන්නේ එයාගේ හැටි ඒක. එයා ඇවිල්ලා එයාගේ රස්සාවයි මේමයි එයා කියන්නේ සමහර වෙලාවට ඉතින් එයාට අපහසුවකුත් තියෙන්නේ නැති ඒ වගේ දෙයක් කරනකොට ඇවිල්ලා ඉස්කෝලේක එහෙම ඉන්න. එයා හැබැයි ඉතින් මටත් ඒව කරදර නොකර එයාටත් ඒක පහසුවක් නිසා අපිත් ඒක ඒ විදිහටම ජීවිතේක බාර අරන් තියන්නේ. ආයෙ වගේ අපේ ඒවට එන්නේ නැහැ කියන එක අපි දන්නවා. ඉතින් එයාට එන්නත් වෙලාවකුත් තිබුණෙත් නැහැ. ඒක ගැන අපේ තරහක් තිබුණෙත් නැහැ තාත්තාගේ නෑ කියලා. තාත්තා ජනප්‍රිය බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පියෙක් වුණාම රසික ප්‍රතිචාර තදින්ම දැනෙන්නේ නැති. ඔව් ඒව නම් හුඟක් දුරට අත්දැකලා තියෙනවා. කොහේ හරි යනකොට ඉතින් තාත්තව නතර වෙලා හුඟක් වෙලාවට කියනවා මේ අපේ හොඳ
නාලුවෙක්නේ අපි හරිම කැමති නාලුවෙක්නේ කියලා එහෙම කියලා තියෙනවා තාත්තට. ඒ අරුණකොට ඉස්සර නම් කෝල්ස් හරියට එනවා. ඒව නම් ආන්සර් කරන්නේ අම්මා තමයි. ඒ අරුණකොට ලියුම් එනවා හරියට. මම තමයි ඒ ලියුම් බාරව හිටියේ. පස්සේ කාලෙකේ ලියුම් ලියන එක ඒවට උත්තර බඳින එක නතර කරලා දෙම. මොකද ඒගොල්ලන් ඇත්තටම ඒවා ලියලා එවන්නේ තාත්තා ෆිල්ම්ස් වල ඇක්ට් කරපු හැටි යාගේ දේවල්. ඉතින් ඒවා කියවලා තාත්තා හරියට ලොකු වින්දනයක් ලැබපුවා මම දන්නවා ඒක ගැන. මමත් එක ගැන ඉතින් නරක ප්‍රතිචාර ඇත්තටම එහෙම ඇහිලා නැහැ. එයාට ඇහුණත් මට නම් ඇහිලා නැහැ. හැබැයි හුඟක් ප්‍රතිචාර හොඳ දේවල් තමයි හැම වෙලෙම අහන්නේ. පාර යනකොට උනත් පාර පනිනකොට උනත් මම දැකලා තියෙනවා වාහන වල නතර කරලා ඈත නතර කරලා ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා අතට අත දීලා තාත්තට කියන මේ අපි කැමතිම නළුවෙක් සර්ට මං හරි කැමති. එහෙම කියලා ඉතින් එහෙම කියන වෙලාවල් තියෙනවා. ගෙදරට රසිකයෝ ඇවිල්ලා එහෙම එනවා ඇවිල්ලා තාත්තව බලන්න එනවා. ඒ වෙලාවට ඉතින් තාත්තා ගෙදර ඉන්නවා නම් හැම වෙලේම කාලේ ඉතින් ටිකක් දෙනවා. හැබැයි හුඟක් වෙලාවට හුඟක් ඒගොල්ලෝ හිතන්නේ අපි බොරු කියනවා තාත්තා ගේ ඇතුළේ ඉඳලා අපි කියන්නේ. ඇත්තටම තාත්තා ගෙදර නෑ හැම වෙලේම එනවා ගෙදර ඇවිල්ලා අහනවා විස්තර. ඉතින් අපිට කියලා තියෙන්නේ ඒගොල්ලන්ට හොඳින් කතා කරන්න, ඒගොල්ලන්ට සලකන්න. මොකද ඒගොල්ලෝ කවුරු හරි තාත්තට කැමති. ඒ වගේ දේවල් ඉතින් හුඟක් මං විඳලා තියෙනවා. දැන් එතකොට මේ රසිකාවන් එහෙම මල් අරගෙන ඇවිල්ලා මේ තාත්තත් එක්ක ෆොටෝ ගහලා එහෙම අම්මා ඉන්න වෙලාවට ඇවිල්ලා බැනුම් අහලා එහෙම අතක නැද්ද? නෑ බැනුම් නම් අහලා නෑ. හැබැයි එහෙම වෙලා තියෙනවා. මල් එවනවා, කාඩ් ලස්සන කාඩ් එවනවා, පින්තූරු එවනවා. ගොඩාක් පින්තූරු එවලා තියෙනවා තාත්තට රසිකාවියන්. ඉතින් තාත්තා ඒව බලලා ඉතින් තියලා තියෙනවා. ඉතින් හැම කෙනාටම උත්තර දෙන්න යන්නේ නැහැ. ඔව් ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඒව දකිද්දී අම්මා මොනවද කියන්නේ? අම්මා ඒව කියවලා මං හිතන්නේ hina වෙනවද කියලා. අම්මා hina වෙනව නැත්තම් කියයි මේකට නම් උත්තරයක් දෙන්න ඕනේ. මේ ළමයා දිගටම දැන් මේ සුමානෙම මෙයා මේ මිනිස්සයා එවනවානේ මොකක් හරි. ඒගොල්ලෝ හුඟක් වෙලාවට ඒ කාලේ ඉල්ලුවේ තාත්තගේ පින්තූරු එවන්න කියලා. එයාගොල්ලන් කැමතිනේ අපිට පින්තූරයක් එවන්න. ඒක තමයි ඒ කාලේ තිබුණ එකම. දැන් මගේ Facebook පින්තූරු තිබුණේ නැහැ. මම දන්නේ නැහැ ඉතින් තාත්තා එහෙම පින්තූරු අරගෙන යවන්න තරම් එහෙම එයා හිතුවේ නැතුව ඇති සමහර විට ඒක ලොකු දෙයක් කියලා. එහෙම කරන්න අවශ්‍යතාවයක් තියෙන නැතුව ඇති යාට ඒක. දැන් තාත්තගේ නිර්මාණ ඇර වෙන රංගන ශිල්පීන්ගේ නිර්මාණ බලද්දි මොනවද කියන්නේ ගෙදර ඉඳගෙන? එයා මගේ ඉස්සරහා කවදාවත් කාගේවත් ගැන එහෙම විචාරණය කළා හරි මේක හොඳයි මේක නරකයි කියලා මට ඇහිලා නැහැ. හැබැයි මම දන්නවා එයා මූණට මූණ ලැබුණොත් එයා කියලා දෙනවා ඇති සමහරට. හැබැයි මම දන්නවා එයා කිව්වොත් කියන්නේ සටන් ජවනිකා ගැන මිනිස්සක් ඇක්ට් කරන එක ගැන හරි වැරදි කියන්නේ නැහැ. එක්ක ලයිටින්ග්ස් ගැන කියයි මේක මේ විදියට එන්ට වෙන්න තිබුණා මේ සීන් එකට මෙහෙම ඒක ඒගොල්ලන්ට කියනවා ඇති. හැබැයි මට ගෙදරදි කවදාවත් ඇහිලා නැහැ. කවදාවත් කාගේවත් ගැන එහෙම කතා කරන කෙනෙක් නෙමෙයි. මට ඇහිලා නැහැ ඒක ගැන. දැන් තාත්තා රංගන ශිල්පියෙක් විදිහට ඔහු රංගනය දැක්වූ චරිත පිළිබඳව නැත්නම් තාත්තා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි පිළිබඳව විචාර පුවත්පත්වල එහෙම යද්දී සමහර වෙලාවට තාත්තගේ වැරදි කියන්න පුළුවන්, අඩුපාඩු කියන්න පුළුවන්. මේ වගේ නෙගටිව් කමෙන්ට් එකක් එහෙම දැක්කොත් තාත්තා කොහොමද රියැක්ට් කරන්නේ? තාත්තා මං හිතන විදිහට මට කිව්වේ නැති වුණාට තාත්තා කනස්සලුවක් තියෙන ඇති. හැබැයි මම දැකලා තියෙනවා එයා ඒ පත්තරේ කියලා ඒක පැත්තකට දාලා හිටන් එයා නිකන් ඉන්නවා. ඒක ගැන ආපහු ඊළඟ පත්තරේ මං හිතන්නේ එයා කවදාවත් එහෙම ඒකට තව ලිපියක් ලියනවා කියලා. හැබැයි එයාගේ වැඩක් ගැන හරි එයාගේ චිත්‍රපටයක් ගැන හරි මොන හරි කිව්වොත් මම දැකලා තියෙනවා ඒක එයාට ගහලා ඒ පත්තරේ කිලියන්න එනකොට ඒක ගැන තේරුම් කරලා කියනවා මේක නිසා මේක වුණා කියලා. හැබැයි කවදාවත් එයා ආපහු හැරිලා කාටවත් පහර දෙන්න බලාපොරොත්තුෙන් කවදාවත් ලිපි ලියලා නැහැ පත්තරට. හැබැයි එයා පුද්ගලයෙක් හැටියට මං හිතනවා එයාත් කනස්සලුව එයාට දුක හිතෙනවා ඇති. ඒවා මොකද එයා මහන්සි වෙලා කැප වෙලා කරපු දේවල් වැරදියට ඒවා ਵਿਚාරය කරනකොට එයාට ඒවා දරා ගන්න පුළුවන් ඇති එයාට ඒවා කියලා මං. අපි හිතමු දැන් තාත්තා පෙම්වතා චරිතය රඟපාපු චිත්‍රපටයක් ටීවී එකේ ගෙදර ඔක්කොම එකතු වෙලා නරඹනවා. එහෙම අවස්ථා තිබිලා තියෙනවනේ. ඔව්. ඒ වගේ අවස්ථාවල තාත්තා මොනවද කරන්නේ? දැන් තාත්තා වන්න පෙම්වතා සටන් නළුවා නෙවෙයි. තාත්තා ඒ ජවනිකාව එනකොට ලස්සනට නැගිටලා යන්න. ඉතින් අපිටත් එයා ඒ කියන්නේ එයා ලැජ්ජයි අපේ ඉස්සරහා එක බලන්න. මට නම් හිතෙනවා ඇත්තටම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තාත්තා ඒ වගේ චරිත වලට ගැලපෙන්නේ නැහැ කියලා. ඒක නිසා මං එයා නැගිටලා යනවා. ඒක එයාට මං හිතන්නේ ඒක නිකන් ලැජ්ජාවක් ඇති අපි ඉස්සරහා බලන්න. පස්සේ ඉතින් දැන් කියන්නේ මම හුඟක් බැනලා එහෙම
ගෙදර යන වෙලාවට එක දැක්කොත් මං කියනවා අන්න තාත්තිගේ ෆිල්ම් එකක් යනවා කියලා. එතකොට ඉතින් මං හිතන්නේ දැන් එයා ගොඩක් කාලයකට පස්සේනේ දැන් රඟපාන්න නැති කාලයකට එයා එක ගැන බලාගෙන ඉන්නවත් දැකලා නැහැ. හැබැයි මුලදී නම් එයා නැගිටලා යනවා කේසර. දැන් අපිට ඔබ එරන්තිකා ෆර්නෑන්ඩෝනාට තාත්තට වෙන නමක් තියෙන්නේ නැති නේද? ඔබට ආදරයට කියන්නේ? මට දුව කියලා තමයි කිව්වේ ඇත්තටම. එහෙම වෙනම මොනවා. මල්ලිට පුතා කියලා කිව්වේ. නමින් කවදාවත් අපිට කතා කරන්නේ තරහ ගියාම විතරයි නමින් කතා කරන්නේ. එතකොට දන්නවද? එතකොට දන්නවා ඒ කියන්නේ කියන්න ඕන දේ තමයි කියන්නේ කියලා. අම්මටවත් ආදරයට නමක් කිව්වේ නැද්ද? නෑ. වායලා කියලා තමයි කියන්නේ හැම වෙලේම අම්මටත්. අපිට වයසට යන එක, ලෙඩ වෙන එක නතර කරන්න බෑ. ඒක අපි හැමෝම මුහුණ දෙන සත්‍යයක්. දැන් ඔබේ තාත්තා බොහොම සුන්දර රැකියාවක් කරේ. ලස්සන මතක තියෙන, බොහොම සතුටින් ඔහු කැමැත්තෙන්ම හිටපු දෙයක් කරේ කියලා ඔබත් කිව්වා. අපිත් ඒ බව දන්නවා. තාත්තට අසනීප තත්ත්වයක් එක්ක රංගනයෙන් ඈත් වෙලා කාලයක් ඉන්න සිද්ධ වෙනවා. ඒ කාලේ ඔහු කොහොමද ගත කරේ? ඔව් එකක් තාත්තා තීරණයකට ආවා මං හිතන්නේ එක මොහොතක දැන් තාත්තට ඒ වගේ චරිත රංගපාන්න බෑ කියන එක. ඒ නිසා යා මං හිතන්නේ තීරණය කරා ඒ දේවල් කරන්නේ නැතුව ඉන්න කියලා. ඒ වගේ චරිත රංගපාන්න නැතුව ඉන්න. හැබැයි මමයි මල්ලි දෙන්නම කිව්වා තාත්තා ඔකෙන් ඈත් වෙන්න එපා. තාත්තට තාමත් පුළුවන්. හැබැයි ඉතින් මං හිතනවා එයා එයාගේ හිතෙන් හිතාගත්ත දැන් මට ඒ පෞරුෂත්වය ඒ පෙනුම නැහැ. ඉතින් මං ඒකට ඒ වගේ චරිත වලට මං හොඳ නැහැ කියන එක එයා හිතෙන් හිතාගෙන වෙන්න ඇති. හැබැයි පසු කාලවක මට තේරුණා තාත්තට ඒක හරි පාඩුවක් ඒක හරි පාළුවක් කියලා ඒ රංගපෑමෙන් ටික කාලයක් ඈත් වෙලා හිටපු එක ගැන. ඒක යාම ගත්ත තීරණයක් නිසා අපි යාට ඒක බලකිරීමකින් නෙමෙයි කරේ. සමහර වෙලාවට ඉතින් අසනීප වෙලාවට අපි කිව්වා. හැබැයි මට ඇත්තටම හිතෙනවා තාත්තට තව රංගපාන්න තිබුණා කියලා. තව ඉස්සරහට ගිහිල්ලා මොන හරි කරන්න තිබ්බා කියලා. තාත්තගේ එකම දෙයක් තමයි අර එහෙම පසුපස ගිහිල්ලා දේවල් වලට එහෙම යන්නේ නැති කෙනෙක්. හැබැයි මගේ පුද්ගලික තීරණය මං හිතන්නේ තාත්තට තව රංගපාන්න තිබුණා කියලා. මං ආසයි තාත්තා රංගපෑවා නම් තව. තාත්තා අසනීප වෙලා ඉන්න කාලේ තාත්තා මහරගම මහගෙදර ඉන්න ඔබ විවාහ වෙලා දැන් මේ අපි ඇවිල්ලා ඉන්න ඔබේ ගෙදර ඉන්නවා. ඉතින් ඒ දවස්වල කොහොමද ඔබ තාත්තව දකින්න යන්නේ? මතකද ඒ දවස්? ඔව් මං ඒ දවස්වල රැකියාවක් කරා. මම රැකියාව කරේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්. ඉතින් මට තිබුණා මම වැඩ කරේ සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන් මම වැඩි හරියක් මට යන්න පුළුවන් උනේ තාත්තා බලන්න සෙනසුරාදා විතරයි. ඒ අමතරව අවශ්‍යතාවයක් වුණොත් අම්මලා. ඇත්තටම අම්මා තනියම තමයි මුලදී තාත්තව බලාගත්තේ ඉන්නකොට. ඔව් තාත්තව බලා ගන්න උන එක ගැන ඒ තත්ත්වේ මම ඒක ගැන හරියට කනගාටු වෙනවා. මං කවදාවත් හිතුන්නේ තාත්තා ඒ විදිහ තාත්තට ඇත්තටම පස්සේ කාලේ තිබුණේ අර පාකින්සන් වගේ අර එහෙම ඒකට තාත්තා පොඩ්ඩක්වත් කැමති වුණේ නැති බව මන් දන්නවා. එයා ඉතින් ඒක නතර කරන්න බෑ. ඒක අපි හැමෝම බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉතින් මං හරියට කනගාටු වෙනවා තාත්තා ඒ විදිහට එයාගේ සැඳෑ කාලේ යට එහෙම ඉන්න තිබුණේ නැහැ කියන එක මම පුද්ගලිකව හිතනවා. මම දුව නිසා වෙන්නේ නැති සමහර විට. මතකද තාත්තගේ අන්තිම දවස? ඔව් මං තාත්තත් එක්ක ඉඳලා මං ගෙදර ඇවිල්ලා ආපහු මං එන්නම් කියලා යන්න ඉස්සෙල්ලා තමයි තාත්තා නැති වෙලා තිබුණේ. කවද්ද ඒ දවස? ඒත් සෙනසුරාදා වගේ දවසක් මට හරියටම දැන් දිනය මම මතක්. ඇත්තටම කියනවා නම් මං ගොඩක් තාත්තගේ ඒ දේවල් මං අමතක කරලා තියෙන්නේ විහින්ම මට අවශ්‍ය නැහැ ඒක ගැන හිතන්න. මොකද මං හිතනවා තාත්තා ඉන්නේ එයාට යන්න ඕන තැන එයා එතන ඉන්නවා කියන එක මම දන්නවා. ඉතින් මං ඒක ගැන තැවිලා දුක් වෙලා වැඩක් නැහැ. මට සාමාන්‍යයෙන් දුවෙක් දුක් වෙන විදිහටම මං තාත්තා නැති කියන දුක මං එනවාට ඒ ගැන දවස් ඒව ගැන මං අමතක කරලා තියෙන්නේ. ඇත්තටම මේ ඔව් මට එක අතකට හොඳයි මං ඒ දේ දැක්කපු නැති එක ගැන. මම යනකොට ඉතින් ඒ හැමදේම ඉවර වෙලා තිබුණේ. හැබැයි මම පුද්ගලිකව හිතනවා තාත්තා කෙනෙක් නැති වෙන එක ගැන සන්තෝෂයක් නෙමෙයි. හැබැයි ඊටත් වැඩිය දුක් විඳනවට වැඩිය එයාට අවශ්‍ය තැනට ඒ ගමන ගිය එක ගැන දැන් මං එක ගැන අවබෝධයෙන් ඉන්නවා. මං එදත් මං අවබෝධයෙන් හිටියා. මොකද මං කැමති නැහැ තාත්තව ඒ විදියට මිනිස්සු දකින්නට. මොකද තාත්තට තිබුණේ තාත්තා ගැන මිනිස්සුන්ට තිබ්බේ හොඳ මතකයක්. යා නාළුවෙක් සටන් නාළුවෙක් මෙහෙම අපිට හැමදාම ඒ විදිහට මේ අපේ ගමන අවසන් කරන්න බෑ. හැබැයි උනට මං කැමති තිබුණේ නැහැ තාත්තා කවුරුත් ඒ විදිහට දකින්නට. ඇත්තටම අපි තීරණය කරා තාත්තගේ
කොෆින් එකත් වහලා තියන්න ඕනේ. මොකද අපි පෙන්වන්න ඕනේ මිනිසුන්ට තිබුණ මතකයෙන් ඉන්න ඕනේ කියලා. හැබැයි ඇත්තටම ගොඩාක් රසිකාවේ කිව්වා යා හොඳට ඉන්නවා ඒ නිසා අපි ඒක පෙන්නමු මිනිසුන්ට කියන එක. ඒත් මගේ පුද්ගලිකයේ මතය මං ආසුන්නේ තාත්තා මේ විදිහේ මිනිසුන්ට දකින්න. මං කැමති වුණා තාත්තා ඒ ඉස්සර කාලේ හිටපු විදිහට දැක්කනම් හොඳයි කියන එක. දැන් අම්මා ඉන්නවා. අම්මා මොකද කියන්නේ? අම්මට දැන් ලොකු මතකයක් ඒක ගැන නැහැ. හැබැයි අම්මා හරියට කැප වෙලා තාත්තව බලාගත්තා. ඒක අපිට තාත්තට කවන්න පවන්නවත් අම්මා දුන්නේ නැහැ. අම්මගේ අතින් තමයි හැමදේම උනේ. හැබැයි අම්මගේත් වයසත් එක්ක අපිත් පස්සේ ඉතින් ඒක වෙනස් වුණා. ගොඩක් දේවල් වෙනස් වුණා පසු කාලේ. පොඩි අමාරුකම් තිබුණා තාත්තව බලාගන්න. හැබැයි මම හිතන්නේ අම්මගේත් හොඳම යාළුවා තමයි තාත්තා. මගේ හොඳම යාළුවා වගේ අම්මගේත් හොඳම යාළුවා. අම්මත් ඉතින් ඔය හැමදේම තාත්තත් එක්ක කියනවා හැරෙන වෙන කාටවත් කියන්නේ තාත්තගේ හොඳ විචාර නරක විචාරද කැතද ඔයා ලස්සනද කියලා කියන්නේ අම්මා තමයි. අම්මට මං හිතන්නේ තාත්තා තමයි ලස්සනම නළුවා. එයා හිතන්නේ එයා තමයි ස්මාර්ට්ම එක්කෙනා. තාත්තා තමයි තාත්තා අඳින විදිය තමයි හොඳම විදිය. අම්මා හැමදේම එහෙම හිටියේ. මං හිතන්නේ අම්මටත් ඒක ගැන දැනෙනවා ඇති. හැබැයි දැන් අම්මට අවුරුදු 89ක්. ඉතින් මම හිතන්නේ ටික මතකය දැන් එක ගිලිහිලා ගිහිල්ලා ඒක මම හිතන්නේ එයාටත් හොඳයි අපිටත් හොඳයි ඒක ගැන. අපි දන්නවා මහරු ටීවී නරඹන ඔබ අතර මේ වෙලාවේ දුවලා ගොඩාක් අපි දිහා බලාගෙන ඉන්නවා. වයස කීය වුණත්. අපි වයසින් හුකුරා ගියත් විවාහ වුණත් අපිට දරු මුණුබුරා හිටියත් දුවලා විදිහට අපිට හිතෙනවා එක තැනකදී ජීවිතේ බොහෝ වෙලාවට තාත්තා හිටියානම් මට දැන් මේක කියන්න තිබ්බා. මං එයාට මේක කියනවා හිටියානම්. ඔයාට එහෙම එකක් නැද්ද? තියෙනවා. මොකද දහස් වාරයක් තියෙනවා. මට හිතුණා මම මීට වැඩිය දේවල් තාත්තට කියන්න තිබුණා. තාත්තගේ රැකියාව ගැන තාත්තට මීට වැඩිය දේවල් මේ විදිහට කරොත් හොඳයි තාත්තා මේක කරන්න තිබුණා කියවන්න තිබුණා. සමහරවිට තාත්තත් එක්ක දේවල් කරන්න. මොකද මට කියන්නේ මම වැඩ කරනකොට මට තාත්තත් එක්ක ගොඩාක් දේවල් කරන්න කොහෙ ගමන් බිම. හැබැයි එක දෙයක් තියෙනවා මොකක් හරි සම්මාන උළෙලක් හරි මොන හරි තියෙනවා නම් අම්මට යන්න බැහැ. මොකද අම්මට ආතරයිටිස් එන අම්මා ආස නැහැ මෙහෙම යන්න. අම්මා කියනවා මේ මං කොර ගගා ඔයත් එක්ක යන්නේ ඒක එච්චර හොඳ නෑ. දුවව අරගෙන යන්න කියලා එයා කියනවා. හැබැයි තාත්තා හරිම ආදරෙන් හැම අවෝඩ් සෙරමනි සම්මාන උළෙලකටම තාත්තා මට තමයි ඉස්සෙල්ලම පාස් එක දෙන්නේ ලෑස්ති වෙන්න යන්න මේ දාට කියන. හැබැයි මං කොහොම හරි නිවාඩුවක් අරගෙන මං හරියට එකගෙන දැන් හුඟක් මං සන්තෝෂ වෙනවා මං ඒ වෙලාව අරන් තාත්තත් එක්ක ගිය එක ගැන. හැම එකකටම තාත්තා මාව අඬ ගහගෙන ගියා. මං එක ගැන හරීම මං සන්තෝෂ වෙනවා. මං ගියේ එක ගැන මං බෑ කියන්නේ නැතුව ගියේ එක ගැන මට තවත් යන්න තිබුණා නම් හොඳයි කියලා හිතනවා තාත්තත් එක්ක. දැන් තියෙන දේවල් ගැන දැන් චිත්‍රපටවල දකින්න දේවල් ඒවා දකින්නකොට වෙන දේවල් දකින්නකොට මට හිතෙනවා මට තාත්තත් එක්ක දැනුත් යන්න තිබුණා නම් හොඳයි කියලා.